ආයුගෝවන්. අද අපි AWS ඒකානේ Amazon Web Services මත WordPress වෙබ් අඩවියක් හදාගන්න හැටි ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. අපිට මේකට මූලාශ්‍ර කීපයක් තියෙනවා. එකක් PDF මාර්ගෝපදේශයක්, YouTube නිබන්ධන පිටපතක් සහ AWS code deploy ගැන ලියවුණු පොඩි කොටසකුත් තියෙනවා. ඔව් මේ මූලාශ්‍ර තුනෙන් එන අදහස් ටිකක් වෙනස් නේද? ඒක හොඳයි. ඔව්නේ. ඉතින් අපේ අරමුණ මේ ක්‍රමවේදවල තියෙන ඒ කියන්නේ වැදගත්ම දේවල් ටික අල්ලගන්න එක. ඒක තමයි. PDF එකේ අර ටිකක් ටෙක්නිකල් විස්තර තියෙනවා. YouTube එකේ ප්‍රැක්ටිකල් පියවරෙන් පියවර යනවා. අර code deploy එකෙන් කියවෙන්නේ ඕටෝ කරන පැත්ත ගැන වගේ. අපි මේ ඔක්කොම එකතු කරලා බලමුකෝ කතන්දරේ. හරි. මුලින්ම අත්තිවාරම. ඒ කියන්නේ AWS ගිණුමක්. ඕක නැතුව බෑ නේද? බෑ හැම එකෙම කියන්නේ ඕක තමයි. ක්‍රෙඩිට් කාඩ් එකයි ෆෝන් නම්බර් එකක් යොන වෙනවා. හරි. ඊට පස්සේ අර සේවාවල් EC2 කියන එක. ඒ කියන්නේ අර virtual server එක. ඔව්. EC2 එක තමයි අපේ සයිට් එක රන් වෙන කම්පියුටරේ වගේ. අනිත් එක RDS database එකට. ඔව්. YouTube එකේ කියනවනේ දර elastic IP එකක් ගැන ස්ථිර IP එකක්. ඒක වැදගත්. මොකද සර්වර් එක රීස්ටාර්ට් කරොත් IP එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට සයිට් එක ඔෆ්ලයින් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. අර YouTube එකේ කියනවා මේ අතින් EC2 හදන එකයි අර AWS Lightsail වගේ ලේසි ක්‍රමයි අතර වෙනස. ඒත් අතින් හදනකොට ඉගෙන ගන්න දේ වැඩි කියලාත් කියනවා. හරි. දැන් EC2 instance එකක් හදන එක. ඒ කියන්නේ අර virtual server එක. මුලින්ම AMI එකක්. ඒ කියන්නේ operating system එකක් තෝරන්න ඕන. Ubuntu 22.04 වගේ. හරි. ඊට පස්සේ instance type එක. free tier එකේ නම් t2.micro. ඊළඟට අර key pair එක .pem ෆයිල් එකක් එන්නේ. ඒකෙන් තමයි SSH වලින් connect වෙන්නේ. අනේ ඒක පරිස්සම් කරන්න ඕනේ. නැති වුණොත් ඉතින් සර්වර් එකට යන්න බෑ. ඒක ඇත්ත. security group එකත් හදන්න ඕන නේද? අර ports open කරන්න HTTP, HTTPS, SSH. ඔව් firewall rules ටික. YouTube එකේ පෙන්නනවා කොහොමද console එකේ ඕක කරන්නේ කියලා. හරි. දැන් වැදගත්ම තැනකට එනවා. database එක. මෙතන ක්‍රම දෙකක් තියෙනවා වගේ නේද? ඔව් PDF එක කියන්නේ RDS පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ AWS එකෙන්ම මැනේජ් කරන MySQL database එකක්. ඒකෙදි අපි නමක් user කෙනෙක් password එකක් දෙනවා. අර endpoint address එක මතක තියාගන්න ඕන නේද? අනිවාර්යෙන් ඒක තමයි WordPress වලට දෙන්න ඕන host නම. හැබැයි මොකද්ද? YouTube එකේ පෙන්නන්නේ වෙනස් විදිහක්. EC2 server එක ඇතුළෙම MySQL install කරනවා. එහෙමද? ඒ කියන්නේ database එකත් අපිම manage කරන්න ඕනේ. ඔව් MySQL install කරනවා, user හදනවා, database හදනවා, අර authentication plugin එකත් හදන්න ඕන ඔක්කොම අතින්. එතකොට තෝරාගැනීමක් තියෙනවා RDS වලින් ලේසි. හැබැයි අනිත් ක්‍රමයේදී control එක වැඩි. හරියට හරි. පහසුවද පාලනයද කියන එක තමයි තීරණය කරන්න ඕනේ. හරි. දැන් WordPress දුවන්න web server එකයි PHP ඕනනේ. ඔව්. Apache තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. මූලාශ්‍ර දෙකේම කියන්නේ apt install apache 2 කියන දාගන්න කියලා. PHP ඒ වගේම install කරන්න ඕන. අර WordPress වලට ඕන කරන extensions ටිකත් එක්කම. PHP MySQL වගේ ඒවා. ඒව install කරලා Apache එක restart කරන්නත් ඕනේ. PDF එකේ කියනවා MySQL client කියලා එකකුත් EC2 එකේ දාගන්න කියලා. ඒ අර database එකට connect වෙලා බලන්න වෙන්නේ නැති නේද? ඒක local MySQL එකට හරි RDS එකට හරි කතා කරන්න පාවිච්චි කරන්න පුළුවන්. right. then WordPress files ටික දාගන්න තියෙන්නේ අලුත්ම version එක wget වලින් බාගන්නවා. As extract කරනවා ඊට පස්සේ web root එකට www.html වගේ තැනකට move කරනවා. මෙතන අර file ownership chon අර permissions chmod හරියට දෙන එක වැදගත් නේද? නැත්නම් WordPress වලට files ලියන්න බැරි වෙනවා. අනිවාර්යයෙන්ම දෙකේම ඒක අවධාරණය කරනවා. ඊළඟට අර wp-config.php ෆයිල් එක හදන එක sample ෆයිල් එක copy කරලා ඒක edit කරලා database details ටික දාන්න ඕන. database නම, user, password, host එක. RDS නම් අර endpoint එක, EC2 වල MySQL නම් local host. හරි. PDF එකේ අර security keys ටික දාන්න කියනෝ නේද? generator එකකින් අරන්. ඒකත් වැදගත් security එකට. ඔය ටික හරිනම් ඉතින් browser එකෙන් ගිහින් WordPress setup එක ඉවර ගන්න පුළුවන්. නියමයි. then domain එකක් connect කරන එක ඒකට DNS ඕන. PDF එකේ route 53 ගැන කියනවා. route 53 වලින් domain එකක් register කරලා ඒක අර අපේ EC2 එකේ elastic IP එකට point කරන්න පුළුවන්. ඒ රෙකෝඩ් එකක් හදලා. හරි. ඊළඟට HTTPS අර කොළපාට ඉබියතුර security එකට අත්‍යවශ්‍යයි නේද? අනිවාර්යෙන්.
මූලාශ්‍ර දෙකම කියන්නේ Let's Encrypt පාවිච්චි කරන්න කියලා certbot කියන tool එකෙන් ලේසියෙන්ම free SSL certificate එකක් දාගන්න පුළුවන්. ඒක හොඳයි. ඔව් certbot Apache වල command එකක් ගහුවා වැඩේ කොට. ඒක root domain එකටයි www එකටයි දෙකටම HTTPS දාලා දෙනවා. අමතක කරන්න හොඳ නැති දෙයක් තමයි WordPress settings වල site address එක IP එකේ ඉඳන් domain නමට මාරු කරන එක. හරියට හරි. නැත්තම් සමහර link වැඩ කරන්නේ නැහැ. හරි setup එක ඉවරයි වගේ ඒත් වැඩ ඉවර නෑ නේද? optimization security. ඔව්. PDF එකේ ඕවා ගැන කතා කරනවා. performance වලට Apache config පොඩ්ඩක් වෙනස් කරන හැටි, caching plugin එකක් W3 total cache වගේ දාන හැටි. security එකෙන් firewall එකක් UFW වගේ strong passwords admin user නම පාවිච්චි නොකර ඉන්න එක. WordFence වගේ security plugin එකක් නිතර backups ගන්න එක. ඕව අත්‍යවශ්‍යයි. backups නම් අනිවාර්යෙන්ම PDF එකේ ක්‍රම කීපයක්ම කියනව නේද? ඔව්. RDS වල automated backups තියෙනවා. EC2 වල snapshots ගන්න පුළුවන්. WordPress backup plugins තියෙනවා. අතින් MySQL dump ගහන්නත් පුරුවන්. monitoring වලට CloudWatch ගැනත් කියනවා server එකේ health එක බලන්න. YouTube එකේ ප්‍රධාන වශයෙන් setup එක ගැන කිව්වට PDF එක මේ maintenance දේවල් එකතු කරනවා. ඒක හොඳයි. වියදම් ගැනත් වචනයක් කියන්න ඕනේ. AWS free tier එක හැමදාම නෑනේ. ඒක ඇත්ත. free tier limits පහ වුණොත් බිල එනවා. PDF එකේ කියනවා අනවශ්‍ය සේවා නවත්තන්න billing alerts දාගන්න කියලා reserved instances වලින් එහෙම වියදම් අඩු කරගන්න පුළුවන්ලු. හරි. අන්තිමට troubleshooting මොනවා හරි වැරදුනොත්. පොදු ප්‍රශ්න තමයි database connection errors, credentials හරිද, endpoint එක හරිද බලන්න ඕන. permissions ගැටලුත් එනෝ. logs බලන එක උදව්වක් වෙයි නේද? Apache error log එක වගේ. ඔව්. varlog apache2 error.log එකයි WordPress වල debug mode on කරන එකයි ගොඩක් වෙලාවට ප්‍රශ්න හොයාගන්න උදව් වෙනවා. නියමයි. ඉතින් අපි අද AWS වල WordPress දාන සම්පූර්ණ process එක වගේ බැලුවා. RDS ද, EC2 වලම MySQL ද, Elastic IP, security, backups මේ වගේ ගොඩක් දේවල්. ඔව්. මෙතන තියෙන්නේ අර මම කලිනුත් සියුවා වගේ පාලනයයි පහසුවයි අතර බැලන්ස් එක. EC2 වලින් full control හැබැයි වැඩ වැඩි. RDS code deploy වගේ වයින් වැඩේ ලේසි automate වෙනවා. අවසාන වශයෙන් පොඩි ප්‍රශ්නයක් මේ අපි කතා කරපු setup එකට සාපේක්ෂව Docker වගේ containerization technology එකක් මේ process එක AWS උඩ තවත් වෙනස් කරනවා නේද? අනිවාර්යයෙන්ම මේක සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. deployment, scaling වගේ දේවල් වලට Docker වලින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒක වෙනම දවසක කතා කරන්න ඕන මාතෘකාවක්. ඒක ඇත්ත. ඒ ගැනත් අපි ඉස්සරහට බලමු.